දැන් කැම දාලා ඉවරයි උදේට. දැන් යනවා අපි දැල් හොදන්න. දැල් වගේක් තියෙනවා හොදලා දාන්න ඕනි. අපි යන් දැන් දැල් හොදන්න. දැන් අපි ඇඳුම අද ගන්න ඕනි කප්ප එක. නැත්තම් දැල් හොදන්න බෑ මොකද කියනවනම් මඩේ හෙනවා වතුරේ හෙනවා අද අනික මුලගත් එක්කනේ. මේ ඒප්‍රන් එක ඇඳගෙන ඔය වැඩ කරන්න බෑ. ඒකින් අපි කප්ප එක ඇඳගමු. දැන් කප් එක ඇඳගත්තා. දැන් තියෙන දැල් හොදන්න. දැන් ඉතින් දැල් හොදමු. අදුරේ ඉඳලා අපි එන්න ඕනේ මේ දැල් හොදන තැනට. ඉතින් අපි මේකනේ මේ අනිත් එක තමයි වාචිය. අපි දැන් බලමු. දැල් තියෙනවා ඉතින් 6ක් විතර තියෙනවා හොදන්න. 6ම නම් එක දවසේ හොදන්න අමාරුයි. ඉතින් උදේ ඉඳලා හේතුවත් නම් පුළුවන්. අමතර වැඩ නැතුව හේතුවත් නම් පුළුවන් ඉතින්. ආට බලා ගන්න පුළුවන් දැන්. අපි දැන් මැෂින් එකට දාගෙන තෙල් ගන්න ඕනි. මොකද මේකේ තෙල් නැතුව ඇති දැන්. දැන් බැටරිය සෙට් කරගන්න ඕනේ. මොකද බැටරිය ගලවලා යන්නේ. දැන් අපි ගන්න එක ගමු. ගන්න එක අරගෙන ඉතින් ගන්න එක මේක අරගෙන රෙඩි වෙන්න ඕනේ. මේ තියෙන්නේ දැල්. මේ දැල් හොදන්න ඕනේ. මේක පොඩි දැලක්. තව තියෙනවා උතන දැල් සෙට් එකක් මෙතන තියෙන දැල් පහක් විතර තියෙනවා. ඒ දැල් ටික ඉක්මනට හොද ගන්න ඕනේ. අද වෙලාවට මොනවද තියෙන්නේ මේ පැත්තේ. මේ අපේ පියර් එක පැත්තේ අපේ ගෙවල් පැත්තෙන් තියෙන්නේ. ඒ උලඟ එහෙම තියෙනින් දවල්ට මූණට එන්නේ නැහැ. අපි මෙහි ඉඳලා අර පැත්තට තමයි හොදන්නේ. මේ පැත්තට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. මේක අරක ස්ටාර්ට් කරන්න කලින් මේක හොඳට අල්ලගෙන ඉන්න ඕනේ. මොකද හයි ප්‍රෙෂර් එකෙන් එන්නේ මේ ගෝට් ටු එන්ජින් එකක් දීලා තියෙන්නේ ඒකට. ඉතින් ඒකෙන් ප්‍රෙෂර් එකෙන් එනකොට මේ විසි වෙනවා. මේක හරියට අල්ලන් හිටියේ නැත්තම්. ස්ටාර්ට් වුණා. ගන්න එක හරියට අල්ල ගන්න ඕනේ. ප්‍රෙෂර් එකට නැත්තම් යාලෝ තේරෙනවද ප්‍රෙෂර් එක? ආඩිය වැඩි කරන්න ඕනේ. ප්‍රෙෂර් එක කරන්න. අනරේ දැන් එක දැලක් නම් හොදලා ඉවරයි. ඉතින් අපි හොදපු දැල දැන් මේ කළු පාට දැල තමයි හොදන්න තියෙන්නේ. ඒක අර ගැට ගහලා තියෙන ලණු කලව ගන්න ඕනි. අපි ලණු ටිකක් ගලව ගත්තා. මේක දැන් අපි අද ගන්න ඕනේ මේ දැල. පුතා දෙන්න වෙන්නේ. මෙතන හිර වෙලා තියෙන්නේ. කැරකිලා තියෙන්නේ. උඩින්ම එක අදින්න වෙන්නේ.
එහෙම තමයි ගන්න වෙන්නේ. මේක ගත්ත හැකි අක්කද? මේක ගත්තොත් එන්නේ එහෙනම් මේ හරිය තියලා තමයි ගහන්න වෙන්නේ. ඒ ගැහුවට වැඩක් නැතු චි යට මේක සෙට් කරලා තියෙන්නේ. උඩින් නැව වැදින්න බෑ. නෑ අවුලන්න මේක ගහලා ඊළඟට උඩ එක ගමු. මේක ගමු ටික ටික. හරි අපි එහෙම කරමු. දැන් දැල ඇදගත්ත දැල ඇදගන්න කියන්නේ මේක මේ. ඔය ඉන්නා පොඩ්ඩක් ඈ. ප්ලේන්ට් එකක් එම ගහලා වැඩ පටන් ගමු. දැල ඇදගත්ත කියන්නේ යටින් හිර වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ අදින්න බෑ. දැන් ඉතින් මේකේ මේ ගානට ඇදගෙන හොද අද ගන්නවා. කොහොමයි දැල් හොදන්නේ. දැන් අපි පොකරියක් බීලා බලිස් තියනවා නේද? ඈ? බලිස් ගන්න සජන්නේ ගෙනල්ලා ඉතින් පොකරි නම් කොහොමද තියනවා. වතුරේ බලිස් පිළියක් ගාලා ඊළඟ දැල් හොදමු. බලිස් දෝ. මෙහෙ තියෙන කිඹුල බලිස් තමයි මේ තියෙන. අද ටිකක් කුලඟ පේනවා දැන් මේ නෝද කොහොමද අපි දැල් හොදන්න දැන් ලස්සන අපේ දැල් හොදන මැෂින් එක. මේ බලන්න. මේ දින අපේ දැල් හොදන මැෂින් එක දැන් නම් නතර කරලා තියෙන්නේ මේ දැලක් හොදලා ඉවරයි. ඉඳා ටිකක් සාද්දයි. මේක ඇවිල්ලා මේ පොඩි බෝට් වලට දාන මේ එන්ජින් නම් මේක. පෙට්‍රල් දීලා එහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේක ඇවිල්ලා මේක කියා බ්‍රෑන්ඩ් එක. කියා තොර මේකේ ටයිප් එකේ ඉන්ඩෝ ඩීසල් එන්ජින් එකක් වෝටර් කූල් එකක්. මේක වෝටර් කූල් එකක් වගේම ඩීසල්. ඒ වගේම සිලින්ඩර් මේක ඇවිල්ලා 4 සිලින්ඩර් එකක් තමයි මේ එන්ජින් එක. මේ එතකොට මේවා ගන්න සාමාන්‍යයෙන් පොඩි බෝට්ටු තියෙනවා. මේ හරිය නෑ බෝට්ටුවක් පෙන්නට අතන ඉස්සරහා බෝට්ටුවක් තියෙනවා. පේන්නේ නෑ. අන්න ඒ වගේ බෝට්ටු වලට තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ට්‍රාන්ස්පෝර්ට් බෝට් වලට පොඩි බෝට් වලට තමයි පාවිච්චි කරන්නේ. ආයේ මාළු අල්ලන්න වගේ ගන්නවා මේක. මාළු කියන්නේ පොඩි නාක්ෂි දාන පොඩි මාළු වලට තමයි ගන්නෙ. ඒ වගේ තමයි මේක. මේ දැන් සිලින්ඩර් 4 එන්ජින් එකක් තියෙන එකකින් තමයි දෙන්නේ පාව එක. ඒකෙන් තමයි අපි දැන් මෙතන තියෙන මේ ගන් එක සෙට් කරලා මේ තියෙන ගන් එක සෙට් කරලා තියෙන තැන මේ තියෙන මේ වතුර මේකෙන් එනවා. මෙතන බටේ දිගේ වතුර එනවා. ඊට පස්සේ කරලා මෙතනින් තමයි දෙන්නේ හෝස් එකට ගන්න එකට. දැන් අපි අර දාලා හොද ගන්න ඕනේ ඉඳලා මේක වැඩි කරන්න ඕනේ. ඇක්සලරේටරේ වැඩි කරන්න ඕනේ. අර තියෙන ගාන මදි. බෝට්ටුවේ සද්දේ ඉන්න ගොඩක් ඇහෙන්නේ නැහැ කතා කරන එක. අනික හුලම් පාරක් තරයිනේ. ඒතර හුලගේ සද්දේ බෝට්ටුවේ සද්දේ ඉන්න ටිකක් ඇහෙනවා අඩුයි. ඉතින් එහෙම තමයි දැල් හොදන්නේ. දැල් හොදන්න කියන ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. ඔය විදිහට තමයි දැල් හොදන්නේ. ඔයාලට තේරෙන්නේ ඇන්ගල් එක. මේ ඇන්ගල් එක ඉන්නේ මොකද අර වතුර ප්‍රෙෂර් එක වැඩිනේ. එතකොට ඔහොම ඇන්ගල් වෙනවා. මොකද ගෙලින් අතර ඉන්න බෑ. මේකේ මේ වතුර පාරට විසි වෙනවා. මේකින් නා ඇන්ගල් වෙලා තමයි අපි ඉන්න ඕනි. දැන් පේනවාද ඔයාලට මේ ඇන්ගල් වෙලා ඉන්නවා. ඒ වගේම මේ දැන් හිතන්න වතුර පාර එකපාරට උඩට හරිනවා කියලා
අරනොත් එහෙම පිටිපස්සේ එනවා. මොකද මේ තරම් ප්‍රෙෂර් එකක් එනවා. මොකද බෝට්ටුවේ ඒ වගේම තව දෙයක් තමයි එක දිගට මේක හොදන්න බෑ. මේ කොන්දයි මේ ෂෝල්ඩර් එකයි ඉතිනවා. මේ පෙදර් එකට මොකද හිර වෙලා තියෙන්නේ. මේ වෙපන් එක වගේ ඉන්න හිර වෙලා තියෙන්නේ. ඒ වතුර පාර ප්‍රෙෂර් එකට ෂෝල්ඩර් එකට තමයි සෙට් වෙන්නේ. මේ ප්‍රෙෂර් එක ගොඩක් වෙලා මේ ගන්න එක තියාගෙන ගියාම හරන ඉතනවා. ඉතින් මාරෙන් මාරට තමයි ඒක හොදන්නේ. දාතිය දැල් ඔක්කොම ඉතින් මාරු කරන්න ඕනි කාලයක් තියෙනවා. ඉතින් ගොඩක් කල් තියන්න බෑ. මොකද මාරු කරේ නැත්නම් ඒක ආය මාරු කරගන්න අමාරු වෙනවා. දැලේ කුඩු බැඳෙනවා. ඒකද තමයි මේ මාරු කරලා අලුත් දැල් දාලා මේව හොදනවා. ඉතින් අපි දැන් හොදන ගමන් ඉන්නේ. ඒ වගේම තමයි කදුරි ජොබ්. ඒ වගේම දීවර ජොබ් වලට එන්න ඉන්න අයට තමයි මේක ඉතින් වැදගත් වෙන්නේ. ඒ වගේ තමයි කොරියාවේ. කොරියාවේ ඉතින් ඔයාලට ජොබ් එකකට එනවා කියන්නේ ඉතින් මේ වගේ ජොබ් දීවර සාමාන්‍යයෙන් බර වැඩ වලින්ම වැඩි හරියක් කදුරි වල තමයි තියෙන්නේ. ඒ වගේම එක එක ජොබ් තියෙනවා. ගැඹුරු මොහොතේ මාළු අල්ලන්න යන්න තියෙනවා. ඒ වගේ දැන් ගැඹුරු මොහොතේ මාළු අල්ලන්න යන්න වගේ සෙට් වුණොත් එහෙම ඉතින් යාළ මොහොතේම තමයි. එයාලගේ අවශ්‍යතාව වලට විතරයි ගොඩට එන්නේ වගේම මාළු විකුණන්න ගොඩට ආවොත් තමයි. නැත්නම් මොහොතේම තමයි. තව තියෙනවා කදුරි තියෙනවා තව. මොහොතේම තියෙන කදුරි තියෙනවා. දැන් අපි නම් ගොඩනේ ඉන්නේ. යාළ මොහොතේ පාචියේ කන්ටේනර් පෙට්ටියක හැමදේම තියෙනවා ඉතින් යාළට. මගේ කලින් වීඩියෝ බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. channel එකට දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ වැඩ තමයි මේ තියෙන්නේ. දීවර කදුරි වලට ආවොත් ඒ වගේම තව තියෙනවා දැන් ලෝදන්න දීවර වල තියෙනවා කිම් වල දැන් ලෝදන්න තියෙනවා. කිම් කියලා ජොබ් එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් මම දන්න තරමින් මේ දෙකේ මේකේ කදුරි වලයි කිම් වලයි තමයි තියෙන්නේ. කදුරි ගත්තොත් මේ වගේ කදුරි වල මාළු වර්ග කරන ඒවා තියෙනවා. තව ඒක තියෙනවා ඉතින් මාළු වර්ග. ඉතින් ඒ වගේ වැඩ වෙනස් වෙනවා. ඉතින් ඒකට වෙනස්. දැන් එතකොට කදුරි වල ගත්තොත් එහෙම දැන් අපි ඉන්නේ ගොඩ. ඒ කියන්නේ අපි ගෙවල් තියෙන්නේ ඇකොමඩේෂන් තියෙන්නේ ගොඩ. ඒ වගේම තමයි දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මම දාන වීඩියෝස් එක්ක දීවර ගොඩක් අමාරුයි බර වැඩමයි තියෙන්නේ. එහෙම දේවල් එහෙම නෙමෙයි. මේ එකින් එක රස්සාවට ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක කියන්න බෑ. ඔයාලට හම්බෙන සජන්නිම්ගේ අතේ තියෙනවා. ඊට පස්සේ දැන් එතකොට ඔයාලත් එක්ක වැඩ කරන අය ඒවත් එක්ක වෙනස් වෙනවා. ඉතින් වැඩ තාත්තේ වැඩ කොහොමද වෙන්නේ මේ දේවල්. ඉතින් ඒක ඔයාලා ඇවිල්ලා බලන්න ඕනේ. රිස්ක් එකක් ගන්න ඕනේ ඕනම දෙයකට. ඒකිට බය වෙන්න එපා. මම වීඩියෝ දැම්මට දැන් හිතන්නකෝ මම ඇත්ත මම දාන්නේ. ඒ වගේ මට වෙන එක්ස්පීරියන්ස් එක තමයි දාන්නේ. ඔයාලා එමයි කියලා නෙගටිව් වෙලා ඔයාලා ඒක ගැන ඩවුට් එකක් හිතන්න එපා. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න ඉතින් කොහොමද එන කට්ටිය. ඒ වගේම රටවල් ගැන හොයන අයටත් ඒක වැදගත්. ඉතින් රටවල් වල මොකද වෙන්නේ? මොන වගේ දේවල්ද? ඒතකොට ලංකාවේ කෙනෙක් නම් ලංකාවේ අය කොහොමද රටවල් වල ජීවත් වෙන්නේ කරන වැඩ. ඉතින් ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි මම කියන්නේ. ඔයාලට ඉස්සරහට ලොකු අලුත් වැඩ වෙනවා. ඒ වගේම දිගටම වීඩියෝස් දානවා. channel එක බලන අයට ගොඩක් thank you. ගොඩක් ප්‍රතිචාර එනවා. අනිවාර්යෙන් ඔයාලා අහලා තියෙන දේවල් වලට මම වීඩියෝස් වලින්ම උත්තර දෙන්නම්. ඒකින්ද දිගටම රැඳිලා ඉන්න. thank you.